හායි යාළුවනේ ඔන්න අද අපි ගියේ ශ්‍රී ලංකාවේ ලස්සන ස්වාභාවික තැනක් බලන්න. ඒ තමයි පිදුරංගල. එතනින් ඉහළට නැග්ගොත් වටේම ලස්සන පරිසරයත් දුරින් පේන සීගිරියත් බලන්න පුළුවන්. ආයේ අපි කණ්ඩලම වැව බලන්නත් යනවා. වටේම හරිත වනාන්තර සංසුන් පරිසරයක් තියෙන නිසා මේ තැන් ගොඩාක් ලස්සනයි. උදේ 4:00 වෙදි තමයි අපි ඉතින් නුවරින් පිටත් උනේ. බස් එකක් කතා කරගෙන තමයි ගියේ. ශ්‍රී ලංකාවේ ස්වාභාවික ලස්සනත් ඉතිහාසයත් එකට අත්විඳින්න පුළුවන් ලස්සන ගමනක් තමයි මේක. අපි මෙතනට එද්දි පාර දිගටම ලස්සන දසුන්. වටේම ගස්, කඳු, ෆ්‍රෙෂ් එයා. ආකාර සැනසිලිදායක පරිසරයක්. අද අපිට මේ වගේ ලස්සන තැනක් බලන්න ලැබෙනවා. ඔයාලත් කවදා හරි පිදුරංගල පැත්තට එනවනම් කණ්ඩලම වැව බලන්න අමතක කරන්න එපා. මං ඔයාලට ටිකක් කියන්නම්කො පිදුරංගල කියන්නේ මොකක්ද කියලා. ඒකේ විස්තරයක් මං ඔයාලට දැන් කියලා දෙන්නම්. පිදුරංගල කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය සංචාරක ස්ථානයක්. මේක තියෙන්නේ සීගිරිය නගරයේ අසල. ඉතිහාසය අනුව කිං කාශ්‍යප ඒ කියන්නේ කාශ්‍යප රජතුමා සීගිරිය රොක් ෆෝර්ට්‍රස් හදන වෙලාවේ මෙතන හිටිය බෞද්ධ භික්ෂූන්ට නව වාසස්ථානයක් ලෙස පිදුරංගල විහාරය සකස් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. පිදුරංගල ඉහළට නැග්ගහම වටේම ලස්සන ස්වාභාවික දසුන් බලන්න පුළුවන්. විශේෂයෙන්ම ඉහළට ගියාම සීගිරිය ලස්සනට පේන එකක්. මේ තැනේ විශේෂත්වයක්. ගමන ටිකක් අමාරුයි තමා. මහන්සි. ඒ වුණාට අල්ලගෙන යන්. ඇත්තටම පිදුරංගල නගිනකොට චූටි බබාලව එක්කගෙන එනවා දැක්කා. අනේ ඉතින් චූටි පැටව අරන් ඉන්න එක ඇත්තටම අපරාධයක්. එයාලට හරිම මහන්සි. තේරෙන්නේ නෑනේ කියාගන්න. ඇත්තටම මට දැනුණ දේ නම් අනේ චූටි පැටවව නම් එක්කන් යන්න එපා. එයාලා හරි පව්. ඉතින් ආයෙත් එන්නම්කො කතාවට. පිදුරංගල කියන්නේ ස්වභාවයත් ඉතිහාසයත් එකට මිශ්‍ර වෙලා තියෙන ලස්සනම තැනක්. පිදුරංගල ඉහළට නැග්ගාම වටේම පේන හරිත වනාන්තර, ලස්සන වැව්, දුරින් පේන සීගිරිය රොක් ෆෝර්ට්‍රස් එකත් එකට දැක ගන්න පුළුවන්.
ඔන්න ආයෙත් පිදුරංගල ඉතිහාස කතාව කියන්නම්කෝ. අහගන්නකො ටිකක්. ඉතිහාසයට අනුව කාලයක් පුරාම මේ ප්‍රදේශය බෞද්ධ භික්ෂූන් වහන්සේලා වාසය කරපු ස්ථානයක්. හරිද? පස්සේ කිං කාශ්‍යප, ඒ කියන්නේ කාශ්‍යප රජතුමා සීගිරිය රොක් ෆෝර්ට්‍රස් තමන්ගේ රාජධානිය ලෙස ගොඩනගා ගන්න තීරණය කරනවා. ඒ වෙලාවේ එතන වාසය කරපු භික්ෂූන් වහන්සේලාට වෙනත් ස්ථානයක් අවශ්‍ය වුණා. එතකොට රජතුමා ඔවුන්ට වාසය කරන්න ලබා දුන්නේ මේ පිදුරංගල රොක් අසල ප්‍රදේශය. ඒකත් එක්ක මෙතන විහාරයක් ලෙස වර්ධනය වුණා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. වැරදි ඇතොත් සමා වෙන්න. මන් දන්නේ නම් මෙහෙම තමයි. පේනවනේ දාඩිය දාගෙන සෑහෙන මහන්සිලා තමයි ඉතින් නගින්නේ. කට්ටියගේ සහයෝගය ඇතිව. හැබැයි හරිම විනෝද ගමනක් මේක. හරිම පරිස්සමෙන් යන්න ඕනේ ගමනකුත් තමයි මේක. පොඩ්ඩක් මිස් වුණොත් ඇති ඉතින් ජීවිත අවදානමක් වෙන්න. ඔන්න අපි ගල මුදුනටම ආවා. ඔයාලා එනවා නම් අනිවාර්යයෙන්ම කැප් එකක් දාගෙන එන්න. ෂූස් දාගන්න. හොඳ සන් ක්‍රීම් එකක් යූස් කරන්න. සන් ග්ලාසස් දාගන්න. නැත්තම් අවුවේ කර වෙන්න තමයි වෙන්නේ. වතුර බෝතලයක් පොඩි කෑම ටිකක් ඒවත් දාගෙන එන්න.
එහෙනම් පිදුරංගල නැගලා අවසන්. දැන් පිදුරංගලට සමු දීලා කණ්ඩලම වැව බලන්න තමයි යන්න හදන්නේ. ඉතින් ඔයාලට කණ්ඩලම වැව ගැන ටිකක් කියලා දෙන්නම්කෝ. මේ පරිසරය ගොඩාක් සැනසිලිදායකයි. ඇත්තටම මේ තැනට ආවම හිතට එන සැනසීම නම් වෙනමම ෆීලින් එකක්. නේචර් එකත් එක්ක ගත කරපු ලස්සනම දවසක් තමයි මේක. කණ්ඩලම වැව කියන්නේ මේ පළාතේ ගොඩාක් ලස්සන වැවක්. මෙතනට ආවම වටේට තියෙන සංසුන් පරිසරයක්. වතුර මතට වැටෙන හුළඟ, වටේට පේන ගස් මේ දසුන් බලද්දි හිතට ලොකු සැනසීමක් එනවා. කණ්ඩලම වැව කියන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටා තියෙන ලස්සනම වැවක්. මේක දඹුල්ල හා සීගිරිය අසල තමා තියෙන්නේ. කණ්ඩලම වැව ගොඩක් විශාල වතුර ගබඩා කරන ස්ථානයක්. ඒ වගේම ගොවිතැනට පරිසරයට ඉතාමත්ම වැදගත්. වටේම හරිත වනාන්තර හා කඳු වලින් වට වෙලා තියෙන නිසා මෙතන පරිසරය ඉතාමත්ම සංසුන්. ඒ වගේම හරිම ලස්සනයි. ඒ වගේම මේ තැන සංචාරකයින්ටත් ආකර්ෂණීය තැනක් වෙලා තමයි තියෙන්නේ. කණ්ඩලම වැව කියන්නේ පුරාණ රජවරුන් හදපු වැවක් නම් නෙමෙයි. මේක අලුත් කාලේ. ඒ කියන්නේ 20 වන සියවසේ හදපු ජලාශයක්. 1950 දශකයේ තමයි ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉරිගේෂන් ශ්‍රී ලංකා විසින් නිර්මාණය කරපු එකක් කියලා තමයි කියන්නේ මේක. ඉතින් පිදුරංගල නගිනවා නම් අනිවාර්යයෙන්ම කණ්ඩලම වැව බලලා යන්නත් අමතක කරන්න එපා. එතනින් නාලා යන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ එදා දවස් හරිම ලස්සනට අපි විනෝද වුණා. සතුටින් ගෙදර ගියා. ආයෙම අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ගිහින් එන්නම්.